හායි මගේ යාළුවනේ good morning ඔයාලට. ඔන්න ඉතින් අදත් ලෑස්ති වෙන්නේ කොයි හරි යන්න කියලා නේද හිතුවේ. ඔව්. අද ඉතින් ඉරිදා දවසනේ. ඔන්න ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ අපේ අර චූටි ආන්‍යව අද අපි ක්‍රිස්තියන් කරන්න හදන්නේ. ඉතින් පල්ලියේ වැඩේට තමයි යන්න මේ ලෑස්ති වෙන්නේ. කොහොම හරි වැඩේ තියෙන්නේ නම් 10 කාලට. ඉතින් අපි මෙහෙන් යන්න පිටත් වෙමු කියලා කතා වුණා 9 කාලට විතර. ඉතින් දැන් වෙලාව උදේ 8යි. ඉතින් මම ඔන්න 8ට විතර ලෑස්ති වෙන්න පටන් ගත්තා. චූටි මේකප් එකක් දාන්න. චූටි මේකප් එකක් කියලා කිව්වට චූටිම නෑ ඉතින්. මොකද දන්නවද මම එහෙම කිව්වේ? දැන් වෙලාව 8යිනේ. ඉතින් අපි යන්න පිටත් වෙමු කියලා කතා වුණේ 9 කාලට. ඉතින් මම 9 කාල වෙනකම්ම ලෑස්ති වෙච්ච එක තමයි කළේ. හැබැයි ඔයාලා දන්නවද මට කලබලයක් නැතුව ලෑස්ති වෙන්න පුළුවන් වුණා. ඒ ඇයි දන්නවද? මම වෙලාවට කලින් වැඩ කරන හින්දා. අපිට වෙලාවට වැඩ කරන්න ඕනේ නම් අපි ඒ වෙලාවට කලින් වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් වෙලාවටම වැඩ කරන්න. ඔන්න මම ඉතින් උපදෙසකුත් දුන්න පඬිතයා වගේ. ඔන්න ඉතින් මගේ ඇක්සසරිස් ටිකත් මං දාගත්තා. ඔන්න බලන්නකො ඉතින් මගේ ෆයිනල් ලුක් එක ලස්සනයිද මං? හරි ඔන්න අපි යන්න පිටත් වුණා. උදේ අපි කවුරුත් කාලා හිටපු නැති නිසා ඔන්න ඕවා තමයි අපි උදේට කෑවේ. ඊට පස්සේ අපි පල්ලියට ගියා. මේ ඉන්නේ අපේ චූටි ආන්‍යා දඟල. ඔන්න ඉතින් ওই විදිහට තමයි යාගේ වැඩේ මේ විදිහට සිද්ධ වුනේ. පල්ලියේ වැඩ ටික ඉවර වෙලා අපි යන්න පිටත් වුණා. අපි ගිහිල්ලා චූටි ආන්‍යාට ඉතින් අපි කේක් එකකුත් කැපුවා. කපලා මෙන්න මේවා තමයි ඉතින් ඔන්න එහෙ ගිහිල්ලා කෑවේ. ඊට පස්සේ ඉතින් මගේ චූටි ආන්‍යා එක්ක ෆොටෝ එකකුත් ගහලා අපි එන්න පිටත් වුණා. ඊට පස්සේ අපි එන ගමන් කොහොම හරි BMI සේච් එකටත් පොඩක් ඔළුව දැම්මා. මොකද වෙඩින් ෆෙයා එකක් තිබිච්ච නිසා. දැන් අපි ඒකත් බලලා කොහොම හරි අපිට ගොඩාක් තිබහක් තිබුණ නිසා බබල් ටී එකකුත් බීලා ඔන්න ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. ගෑනු ළමෙක් වුණාම මේ තරම්වත් කොන්ෆිඩන්ට් එකක් තියාගන්න අමතක කරන්න එපා. හරිද? මං කිව්වේ සද්ද ගැන. එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. අපි ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. bye bye.